ජෙසුපීටයි සුබ උදෑසනක් වේවා ඔබට. අද දවසෙත් උන්වහන්සේගේ අභිමුඛත්වයේ උන්වහන්සේගේ පාමුලේ මම ඔබ උදෙසා මැදහත්කාරකම් කරනු ලබනවා. ප්‍රේමණීය ධර්මිෂ්ඨ පියාණනි, ජීවමාන යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ පාමුලේ මේ ආඥා හඬ ශ්‍රවණය කරන්නා වූ, මේ ආඥා හඬට හොම්කම් දෙන්නා වූ මේ දරුවගේ ජීවිතයත්, මේ දරුවගේ පවුලට සම්බන්ධ කුඩා දරුවා පටන් සෑම වැඩිමහල්ලා දක්වා හැම කෙනෙක්ම ඔබගේ ශුදු දෑතට බාර කරමින් ආශිර්වාද කොට අද දවසේ මේ දරුවා උදෙසා මැදහත්කාරකම් කරනවා පියාණනි. ස්වර්ගික බලවන්ත යහපත් වූ දෙවි පියාණනි, මේ දරුවගේ ජීවිතේ අද දවස ආරම්භ කරන්නා වූ හැම වැඩ කටයුතු, හැම ආකාරයේ රැකී රක්ෂාවන්, අධ්‍යාපන කටයුතු ස්වාමිනී, හැම ආයෝජනයන් ස්වාමීන් වහන්සේ හැම කාරණාවක් සමග මේ දරුවගේ ජීවිතයත්, මේ දරුවගේ පවුලේ සම්බන්ධ හැම කෙනෙක්ටමත් ඔබගේ කරුණාව ලැබෙන පිණිස මම යාඥා කරනවා ස්වාමිනී. කිසි ආකාරයක නපුරක්, කිසි ආකාරයක මලපතක්, කිසි ආකාරයක අන්තරාවක් අතගසන්නට බැරිවන පිණිස සමුදින ඔබගේ රැකවරණය මේ දරුවා හා සමග වෙන්නට කියා මම යාඥා කරනවා. විශේෂයෙන්ම සමුදිනේ ඒ දරුවාගේ මානසික සුවය උදෙසා මම යාඥා කරනවා. යන් වහන්සේ කොයි මන්දමකින්වත් මානසික ආතතියෙන් කඩා වැටි, කොයි මන්දමකින්වත් අධෛර්යයටපත් නොවේ ස්වාමීන් වහන්සේ දවස ජයග්‍රාහීව අවසන් කරන්නට ඒ උදෑසන මේ යාඥාවේ වචනේ බලය ඔබ වහන්සේ දී තිබෙන ආධිපත්‍යයේ බලය කරන කොටගෙන සමුදනේ මා මේ වචනාලේප කොට නිදහස් කරන අතර මේ දරුවගේ ජීවිතය කොයිම අන්දමකින්වත් මේ දරුවගේ මානසික සුවයට හානි නොකරන පිණිස ස්වාමීන් වහන්සේ ස්වාමිනී කොයිම බාධකයකින්වත් මේ දරුවා පරාජය නොවි නැගී සිටින පිණිස මේ දරුවා උදෙසා මැදහත්කාරකම් කරනවා ස්වාමිනී. වහන්සේගේ ආශිර්වාදය නිරන්තර නිරතුරුව තබමින් යාමෙදිත් ඊමෙදිත් වහන්සේගේ රැකවරණය ආශිර්වාදය මේ දරුවා හා සමග වෙන්නට කියා මම යාඥා කරනවා. සමදිනේ මේ යාඥා හඬ කොයි ස්ථානයක අසයිද පියාණන් වහන්සේ ස්වාමිනේ, මේ යාඥා හඬ වැඩපොලේදී, මේ යාඥා හඬ යම් ස්වාමීන් වහන්සේ අධ්‍යාපන කටයුතු ලබන ස්ථානයේදී, මේ යාඥා හඬ ගෘහයේදී, මුළුතැන්ගේදී, මේ යාඥා හඬ කොයි ස්ථානයකදී ස්වාමීන් වහන්සේ ස්වාමිනේ මේ දරුවා ශ්‍රවණය කරයිද ස්වාමීන් වහන්සේගේ ආලේපයේ අභිෂේකය මේ දරුවා සමග වෙන්නට කියා මම යාඥා කරනවා. සමුදිනේ මහෝත්තමයන්ගේ රහස්ථානයේ වසන තනත්තේ ස්වර පරාක්‍රමයන්ගේ සෙවණෙහි සමුදිනේ මේ දරුවා රැගෙන යමින් මේ දරුවා ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා. යන්නේ වහන්සේගේ කරුණාවත්, ඔබගේ බලවන්ත හස්තයත්, දිව්කල වූ බාහුවත් මේ දරුවා සමග තබා දවස ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. සුබ දවසක් වේවා ඔබට. ලස්සන දවසක් වේවා ඔබට. ජේසුස්ට. වේදනාවෙන් සිටි වෙලේ මෙලොව මා තනි වෙලා නෑ කියන්නට, සවන් දෙන්නට මනුසිතක් මුණ ගැසීලා යේසුනි ඔබ මගේ සිත සැනසුවා. යේසුනි ඔබ මගේ සිත පිපිදුවා. යේසුනි ඔබ මගේ සිත සුව කළා. යේසුනි ඔබ මගේ දිවි ගැලෙව්වා. සුදත් බලයෙන් පුරවලා දෙවිඳු අභිෂේකය ලබා